කොහොමද ඉතින් ඔයාලට ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ එකේ කිව්වා මම ලී කුඩු වල සීඩ් පැල කරලා තියෙනවා කියලා. ඉතින් ඔයාලට මේ පේන්නේ ඒ පැල තමයි. ඉතින් බලන්නකෝ හරිම ලස්සනට හරිම සාර්ථක විදිහට පැල වෙලා තියෙනවා. ඇත්තටම ඉතින් මට ලොකු දෙයක් මේ විදිහට මේ ලී කුඩු වල පැලවෙන එක. මොකද පොඩි පොල්ලෙලි කෑලි මට හොයාගන්න බැරි නිසා. ඉතින් බලන්න මේකෙත් හොඳටම පැල වෙලා තියෙනවා සීඩ් ටික. ඔක්කොම වගේ පැල වෙලා තියෙනවා. හරිම නිරෝගී. මම මේවා පොලිතින් කවරකින් වහලා තමයි තියෙන්නේ. ඔයාලට පෙන්වන්න ඕනි නිසා තමයි ඒක අයින් කරේ. මේවට වතුරවත් මුකුත් මේ දාන්නේ නැහැ. මොකද මේ වගේ අර ජල වාෂ්ප තියෙන හින්දා අපිට දාන්න උවමනා වෙන්නේ නැහැ. මේ තියෙන්නේ පැලවිගෙන එන සීඩ් ටිකක්. ඉතින් ඔයාලට පේනවා ඇති ඒකත් ලස්සනට පැලවිලා තියෙනවා. මේ තියෙන්නේ ඔයාලට මතක ඇති මම මෙලෝඩියා සීඩ් හදලා තිබ්බා. ඉතින් ඒ වගේ පැල තමයි මේ තියෙන්නේ. මම චූටි කාලෙම මේ ඒ පැල ගලවලා මේ ලී කුඩු වල හැදුවා වෙන් කරලා. ඉතින් ඔයාලට පේනවා ඇති ඒකත් හොඳට ලස්සනට නිරෝගීව හැදිලා තියෙනවා. ඉතින් මේක ටිකක් ලොකු වෙනකම් මම මේකෙම තමයි තියන්නේ. ඉතින් හොඳම පැලත් මම ලී කුඩු වල හදලා තියෙනවා. කැමති කෙනෙක්ට හදලා බලන්න පුළුවන්. මට නම් මේ විදිය ගොඩාක්ම සාර්ථකයි. මම මෙතන මීඩියා එක විදියට අරන් තියෙන්නේ ලී කුඩු එකට බොරළු හෝ වැලි කොටස් එකක් සමානව අරන් තියෙන්නේ. ඉතින් මට අද අක්කා කෙනෙකුත් වීඩියෝ එකක් කිව්වා එයා ලී කුඩු වල හදලා එයාට ඒ විදිය සාර්ථක වුණා කියලා. ඉතින් ගොඩාක් සතුටුයි. ඉස්සරහට තව වීඩියෝ ගෙන්නම් ඔයාලට. සුබ දවසක්. තෙරුවන් සරණයි.